මහා රසණයක් මල්ලි තියෙන්නේ. ඔව් නේද? ඉතින් මේ ටිකේ මේ අවුවත් වැඩිනේ නේ. මේ වගේ තැන් වලට මම එන්න කැමති නෑ. ඇත්තට ඉතින් අර බල පවුන් දාවේ. තමයි ඩොටේ මම යන්නේ. මේ AC එක පොඩ්ඩක්. ඔයාලට මොනේ ACද නේද? ෆෑන් එකක්වත් නැතිව ඇති. මේ මල්ලි පේන්ටින් පාරක් කරගන්න අයිඩියා එකක් නැද්ද ඔයාලට? අනේ මන්ද. පේන්ටින් පාරක් කරගන්න ගන්නේ නේ කැතයිනේ. ඔව් මේ තීන්ද ටික ගාගත්තා නම් හරි තමයි මේ තාත්තත් කීයේ හිටියේ සල්ලි ටිකක් තමයි ඉතින් නැත්තේ. අනේ මල්ලි ඔයාලට කවදද දැනේ සල්ලි තියෙන්නේ? ඒකට අපේ ගෙවල් සතියෙන් සතියට පේන්ට් කරනවා. එපා වෙලා තියෙන්නේ අනේ දේ දුන්නා වගේ. අපේ කාමරේම පාට පාට. අක්කලට නම් ඉතින් සල්ලි මොනවද? මේ සතිය ගන්නුවේ දවස් ගන්නවත් ගන්න පුළුවන් ඉතින්. ගන්නවා මේ හිතාගෙන ඉන්නේ දවස් 7 කියන්නේ මේ අවුරුදු 10ට කියන තවත් නමක් කියලා. මල්ලි මොකද්ද ඔයා කිව්වේ? නෑ මම මේ කිව්වේ ඉතින් අක්කලා වගේ සල්ලිකාරයෝ ඇත්තටම අපේ නෑයෝ වෙච්ච එකත් කොච්චර දෙයක්ද දන්නේ ඒකයි මම මේ කිව්වේ. ඔව් ඉතින් ඕවා නම් ඉතින් කියන්න නැතේ බල ලැජ්ජයිත් එක්ක. සල්ලි නම් මොනවද මල්ලි ඉතින්? ඉතින් ඉතින් මාන සල්ලියක් හොයන්න ඒ රටවලට ගිහිල්ලා. මේ වනම් මේන ඩොට්ටවල්නේ අයියා හුඬුනේ. මේ වැඩක් නෑ මල්ලි. ඔයාට කියන්න මල්ලි මං ඒ රටට ගිහලා ලක්ෂ 500ක් වෙනවා මාසෙට. ලක්ෂ 500ක්? ලක්ෂ 500ක් නෙමෙයි වෙන්නේ ඩොලර් 500ක් වෙන්නද කියන්නේ? ඊයා ඩොලර් 500ක්? ඩොලර් 500ක් නෙමෙයි යන්නේ ලක්ෂ 500ක්. මේ ඕස්ට්‍රේලියාවේ ලක්ෂයක් රුපියලයිද? මොකද්ද? අර නෑ මම මේ කිව්වේ මේ ඇත්තම ඉතින් කොච්චර හොඳද නේද මේ ලක්ෂ 500ක් වෙනවා කියන්නේ ඉතින් ඒ රට මාර දිනුනේ නේ. හොඳයි ඉතින් හොඳයි. ඒක මිසක් මේ ඔබ ඉතින් ඒ රටවල මාර දිනුනේ තමයි. මේ රටවල ඉතින් ලක්ෂ 500ක් වන්න නම් මං හිතන්නේ මැරෙනකන්වත් බැරි. ඔයාලට නම් කොහොමද දැමන්නේ මෝඩියෝනේ. මේ එහෙම තමයි ඉතින් ඒ රටවල. මේ මල්ලි මං වල ගහන්නම හිටියේ මේ කාර් එකක්වත් නෑ නේ තාම. තාම නෑ ඉතින් ටීවී එක තමයි තියෙන්නේ. මේ තාත්තා හැබැයි කිව්වා මේ කාර්යයක් බලනවා කියලා. ඔයාලට ඉතින් හැමදාම බල තමයි ඉන්න වෙන්නේ කවදාකවත් ගන්න වෙන්නේ නැහැ. ඒකට අපේ මහත්තයා. අපේ මහත්තයා ඊයේ ගෙනාවේ අපේ 10 වෙනි කාර් එක. 10ක් ගෙනාවා. දැන් අපේ ගෙදර 10ක් තියෙනවා. අනේ මන්ද ඉතින් ඔයාලා වාහන 10ක්? ඔව් කාර් 10ක් තියෙනවා. ඔය අක්කවා කියන්නේ අර ඔයාලා 100ක වින්කලේ හදන්න දා පුඩ් බයිසිකල් 10 ගැන නෙවෙයි නේද? මොකද කිව්වේ? නෑ මං කිව්වේ මේ හොඳයි ඉතින් අත්තර වාහන 10ක් ගෙදර තියෙනවා කියන්නේ ඉතින් නියමයි හොඳයි. හරි ඉතින් එහෙම තමයි. මං හිතන්නේ තව ටික දවසකින් 11 වෙනි කාර් එකක් ගෙනේ. මං හිතන්නේ ලැම්බෝගිනියක් ගෙනවා කිව්වේ. ගෙනේ ඉතින් අනේ මන්ද මට නම් නමක් මතක නෑ ඒ මොනවද කියලා. මේ එක නෙමෙයි මල්ලි මේ මං ඉතින් මේ පැත්තට ආස නෑ මේ ඒ වුණාට මේ ඔයාලා කොකනට් වලට නම් මං හරි ආසයි. ඒ කොකනට් හරි රසයි. අර අමුතු රසක් තියෙනවා කොකනට්. මටත් හිතෙනවා අක්කා අපේ කොකනට් වලට හරි ආසයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔව් මල්ලි ඉතින් මං ඉතින් වැඩිපුර කැමති නෑ. ටිකයි හැබැයි කමක් නෑ. ඉතින් දෙන්න ඔයාලා පවුනේ. මේ අක්කේ පෝරවර වලට දාලා දෙන්නම් අල්ලන්න කැත නැද්ද? අයියෝ මතක් කරන්නත් එපා. කමක් නෑ ඉතින් දෙන්නකො මොනවා කරන්නද ඉතින්. ඔයාලට ඉතින් වෙන උර ගන්න සල්ලි නෑනේ. ඔව් නේද? අනිම ගෑණි යකෝ තොට පොල් ගෙඩියක් ඕන නම් කෙලින් කියපන් පොල් ගෙඩියක් නෑ ගෙදර සම්බෝලයක් හදන්න කියලා. තෝ මේ වටේ ගොඩින් ගහලා මම අර එහෙමයි මම රටේ ඉඳලා පුෂ් මේ පැස් පුෂ් නිකන් පළයන් ගෑණියන්ට පොල් ගෙඩියක් ඕන නම් ඉල්ලපිය. මෙතන මේ රට ගිහිලා අවුරුදු දෙකක් නෑ හිතාගෙන ඉන්නේ මේ රටවල් වල ගිහිලා කෝටි ගණන් හොයනවා. යකෝ තොපි කානවද ගන්නනේ ගියේ. ටිකක් පළයන් යන්න පොල් ගෙඩියක් ඕන වරෙන් කුස්සියට. පිස්සු. මල්ලි මම පොල් ගෙඩියක් තමයි ඕනේ.